හොඳයි වගේ. අර එහෙම හිතෙනවා ඇති සමහර විට. දැන් බල කරනවා වගේ ගතියකුත් තියෙනවා නේද නිවන් දකින්න. මට මෙච්චරයි ඔබට ආදරේ පෙන්වන්න පුළුවන් මේක. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ හිංසාවට තැනක් නැහැනේ. නැත්තම් බෙලි කෙටියෙන් අල්ලලා ටෝකු දෙකක් අයින්නවා ගිහිලා මග වඩපිය කියලා. ඒකට හේතුව පින්විතනි ඔබට නොපෙනෙන ගොඩක් දුර පේන නිසා. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බ නේදන. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. ඔන්න ඕක තමයි ඔබට අන්තිමට වෙන්නේ පින්විතනි. ඇඟ හිරි වැටෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන උපමාවෙන්. මේ බොහොම භද්‍ර යෞවනයේ ගත කරන කාලේ ඔය කාලේදී පින්විතනි මොකද කරන්නේ? පස්සේ බැරියා නිවන් දකින්න. මේ තරුණ කාලේ අපි බොහොම ජොලියෙන් ඉන්න ඕනේ කාලේ. පස්සේ බැරියා නිවන් දකින්න කියන මානසිකත්වයට එනවා පින්විතනි. අන්තිමට අර මසුන් නැති වෙච්ච විලක ඉන්න කොස්වා ලිහිනියා වගේ පින්විතනි. කොස්වා ලිහිනියට නම් ප්‍රශ්නයක් නැහැ පින්විතනි. ඒකට තියෙන්නේ මැරෙන්න විතරයිනේ. ඒක කොහොමද සතර අපායේ ඉන්න එකෙක්නේ. නමුත් ඔබට තියෙන ප්‍රශ්නයක් පින්විතනි ඔබ මැරෙනවා විතරක් නෙමෙයි ඔබ ආයි ඉපදිනවා. නමුත් උපදින්නේ පින්විතනි ඕකෙන් නෙමෙයි. උපදින්න ගොඩක් දුරට හේතු සැකසෙන්නේ පින්විතනි සතර අපායේ. එතන ඔබ සතර අපායෙන් නිදහස් කරගන්න කියලා යම් කාලයක් තිබුණා පින්විතනි. ඒ කාලෙදී ඔබට වෙන වැඩ තිබුණා. මොකද සමාජය ඔබගේ ඔළුව කාලා තියෙන්නේ පින්විතනි. මගේ ඔළුවත් කාලා තිබ්බා ඔබගේ ඔළුවත් කාලා තියෙන්නේ. දැන් මේ කියන ඒවා පින්විතනි සමහර වෙලාවට ඔබට නිකන් ගැළපෙන්නේ නැහැ. මේ සමාජයට මේ උන්වහන්සේ හරි අන්තගාමීනේ. මේ උන්වහන්සේ කියනවානේ මේ එක පාටම මේක කරන්න කියලා. මම ඒක දැකලා තියෙනවා අපේ වෛද්‍යවරුන්ගෙන් පින්විතනි. වෛද්‍යවරු අපිට ඒකට අනතුරු අඟවන්නේ පින්විතනි දන්න නිසානේ. ඒ ටික දැනගන්න නම් පින්විතනි අපිටත් මෙඩිකල් කොලෙජ් යන්න වෙනවනේ. අවුරුදු 6ක් විතර මෙඩිකල් කොලෙජ් තැපලා පින්විතනි අරගත්ත ලොකු අත්දැකීම් සම්භාරයක් එතනින් එහාට වැඩ කරලා ප්‍රැක්ටිස් කරලා ලොකු අත්දැකීම් සම්භාරයක් වෙනවා. ඒ අත්දැකීම් සම්භාරය නිසා එතුමන්ලා පින්විතනි බොහොම වේගවත් ඒ වෙලාවට ඒ අය දන්න නිසා ඔය කාරණාව. ඒ අය කියන්නේ නැහැ පින්විතනි එහෙනම් හිමීට අරන් එන්නකෝ ඉවර තියෙන වෙලාවට අරන් එන්නකෝ. දැන් ඔබගේ නහරය පුපුරන්න ඕන්න මෙන්න වෛද්‍යවරු කියනවා කමක් නැහැ හිමීට අරන් එන්නකෝ පුළුවන් වෙලාවක එන්න ඇවිල්ලා යන්න. එහෙම කරන්නේ නැහැ පින්විතනි. නේද? ඒ අය ඒ වෙලාවට මහා පුදුම විදිහට කලබල වෙනවා. කලබල නෙමෙයි වේගවත්. වේගවත් හේතුව මොකද පින්විතනි? ඒ අයට අත්දැකීම් තියෙනවා. දන්නවා තව විනාඩි 2යි ඉන්නේ මේ මිනිස්සයා මෙහෙම ඉදියොත්. ඉතින් වෛද්‍යවරුන්ට එහෙම කලබල වෙන්න අයිතියක් තියෙනවා. නේ? අපිට තමයි නැත්තේ. පින්විතනි වෛද්‍යවරයාට පේන්නේ ඔබ මැරෙනවා කියලා. පින්විතනි අපිට පේන්නේ ඔබ සතර අපායට යනවා කියලා. දැන් වැඩිපුර කලබල වෙන්න ඕනේ කවුද? ඒක හැබැයි මැරිලා ඔබ ආයි මනුස්ස ලෝකෙ උපදිනවා නම් මැරිලා දිව්‍ය ලෝකෙට හරි ඇතුල් වෙනවා නම් පින්විතනි ඒක පොඩ්ඩක් අපි ඉවසගෙන ඉමු කියනකො. බැරි වෙලා හරි පින්විතනි සතර අපායට ඇතුල් වුණොත් ආයි ගොඩේ මන්නේ නැහැ. ඒකයි පින්විතනි මෙච්චර මේ පන්නන්නේ පස්සේ. ඔබ හිතන්නේ එහෙම බා කවදාවත් පින්විතනි මේ පිරිස වැඩි කරගන්නයි මේවා කරන්නේ කියලා. සමහර කෙනෙකුට එහෙම හිතෙනවා. ඔබට හිතෙන්නේ නැහැ. සමහර කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. පිරිස වැඩි කරගන්න කියලා. ඒවට නෙමෙයි පින්විතනි. ඔබ දැකලා කියන්නේ ඔබට වෙන්න යන දේ දැකලා කියන්නේ පින්විතනි. ඔබ බේරගත්තේ නැත්නම් කවුරුත් එන්නේ නැහැ බේරගන්න පින්විතනි. මේක තමයි අමාරුම කාර්යය. ඔබේ ගෙදර ඔබගේ දරුවන්ව බලා ගන්න ඕන කෙනෙකුට පුළුවන් පින්විතනි. නමුත් ඔබගේ නිවන් මඟ හදලා දෙන්න කිසිම කෙනෙකුට බෑ. අඩුම තරමේ පින්විතනි බුදුහාඳුරන්ටවත් බෑ. ඒකනේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාදාරෝ තථාගතා. මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පින්විතනි මහා කරුණාවේ උල්පතනේ. භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කම තිබ්බනම් අර ඒව මහාන බමසර හැසිරෙව කියන්න වගේ.
උපසම්පදාව දෙන්න පුළුවන් වුණා වගේ පින්වතුනි. උන්වහන්සේට පුළුවන්කම තිබ්බනම් එහෙම ඒව මහන්න මෙන්න නිවන කියලා දෙන්න. උන්වහන්සේ කරයිනේ පින්වතුනි. එහෙම හිතාගෙන පින්වතුනි පාරමී පිරුවේ. බෝධිසත්වයන් වහන්සේ නමගේ මහා පාරමිතාව කියලා කියන්නේ ලේසි එකක් නෙමෙයි පින්වතුනි. මේ මුළු ලෝකෙම නිදහස් කරනවා කියලා හිතාගෙන ආවේ. මොකද උන්වහන්සේ දන්නේ නැහැ නේ ලෝකෙ ගැන. මුළු ලෝකෙම නිදහස් කරනවා කියලා හිතාගෙන. තමන්ගේ ජීවිතේ දීලා දී එහෙ කෙස් ගන්නට පින්වතුනි මේ ලෝකේ නිදහස් කරන්න. වැවක් කඩාගෙන ගිහිල්ලා මිනිස්සු යට වෙනවා නම් පින්වතුනි ඒකට කරන්න තියෙන එකම දේ තමන්ගේ අර කාල වගේ තමන්ගේ ඔළුව ගහ ගන්න එක නම් ඒ සිදුරේ පින්වතුනි කිසිම කතාවක් නැතුව ඔළුව ගහ ගන්නව අර ගම බේර ගන්න. ඒ මහ බෝසත්ණන් වහන්සේගේ හැටි. ඒ උන්වහන්සේ දකින ඉතින් දුකෙන් නිදහස් කරගන්නවා කියලා හිතන් ඉන්නේ පින්වතුනි. ලෝකයාව දුකෙන් නිදහස් කරනවා. දුක මොකද්ද කියලා තාම දැක්කේ නැහැ. දුක මොකද්ද කියලා දැක්කේ නැති නිසා පින්වතුනි මොනවා හරි කමන්නේ දුකකින් නිදහස් කරගන්න ලොකු අරගලයක යෙදිච්ච කෙනෙක් මහ බෝසත්ණන් වහන්සේ. එහෙම අරගලයක යෙදිච්ච උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ දැක්ක පින්වතුනි මේ ලෝකේ ඉන්න ජීවීන් කියන්නේ මහා සාගරය වගේ නෑ. උන්වහන්සේට බේර ගන්න පුළුවන් මහා සාගරයට කෙස් ගහක් දාලා උඩට ඉස්සුවට පස්සේ අන්න ඒකේ රැඳෙන වතුර බින්දුව තරම් ප්‍රමාණයක් විතරයි කියලා. ඒ ප්‍රමාණය විතරයි පින්වතුනි. ඒ ප්‍රමාණයත් උන්වහන්සේට පුළුවන් දහම් දෙසන්න විතරයි පින්වතුනි මාර්ග ප්‍රතිපදාවේ හැසිරෙන එක ඒ පිරිස කරගන්න ඕන කියලා උන්වහන්සේ දැක්කා.